හාලන් ඩේවිඩ් සැන්ඩර්ස් කියලා පුද්ගලයෙක් ගැන අහලා තියෙනවද? ඒ පුද්ගලයා ගැන අහලා තියුණ නැතුණාට එයාගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඒක අපි හැමෝම දන්නවා. හරිද? සැන්ඩර්ස් කියලා කියන්නේ පොඩි කාලේ ඉඳලා ගොඩක් හැලහැප්පීම් එක ජීවත් වෙච්ච පුද්ගලයෙක්. එතකොට එයාට පුංචි කාලේ මෙයාගේ තාත්තා නැති වෙනවා. ඊට පස්සේ එයා එක එක දේවල් වල try කරනවා. හැබැයි මේ එක දෙයක්වත් එයාට සාර්ථකව කරන්න හම්බ වෙන්නේ නැහැ. එයා ගොවිපලක වැඩ කරනවා. ඊට පස්සේ එයා රේල් එකේ වැඩ කරනවා. හමුදා නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. එයාගේම බෝට් කම්පැනි එකක් කරගෙන යනවා. හැබැයි ඔය එකක්වත් එයාට සාර්ථකව කරන්න වෙන්නේ නැහැ. හේතුව තමයි පළවෙනි දේ තමයි එයා ටිකක් ඇග්‍රෙසිව් මිනිස්සෙක්. හැබැයි එයාගේ එක දෙයක් තිබුණා. අතාරින්නේ නැහැ කිසි දෙයක්. එයා කල්පනා කරනවා තව මොනවද එයාට කරන්න පුළුවන්. එයා ගාව තියෙන එයාගේ අම්මා එක්ක එයා කෑම හදද්දි පොඩි කාලේ එයා පාවිච්චි කරපු රෙසිපි එකක්. චිකන් රෙසිපි එකක් තියෙනවා. ඒ රෙසිපි එක එයා try කරනවා ඊට පස්සේ එක එක රෙස්ටුරන්ට් වලට විකුණන්න. එයා කරන්නේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ඒක හදලා පෙන්නනවා ඒකට යාලා ඕකේද කියලා. හැබැයි ගොඩක් තැන් වලින් එයාව ප්‍රතික්ෂේප කරනවා. 1009 වතාවක් මේ සැන්ඩර්ස් කියන පුද්ගලයා ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි එයා එතනින් නතර වෙන්නේ නැහැ. 1010 වෙනි වතාවේ එක රෙස්ටුරන්ට් එකකින් එයාව ඕකේ කරනවා. අන්න එයා හම්බෙච්ච යස් එක තමයි Kentucky Fried Chicken. එහෙම නැත්නම් ඔයාලා අපි හැමෝම දන්න KFC කියලා ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් විදියට අදට රටවල් 150කට වැඩි ප්‍රමාණයක තියෙනවා. ඉතින් ඔයා මේ බිස්නස් එක කරගෙන යනවා නම් ඒත් ඔයා ඒ විදියටම වැඩ කරන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාගේ පැත්තෙන් ඔයා මේ දෙයට කමිට්මන්ට් එකක් දෙන්නම ඕනේ. වැදගත්ම දේ තමයි මේ සැන්ඩර්ස් කියන පුද්ගලයා මේ KFC එක පටන් ගන්න අවුරුදු 65 දී. මෙතනත් ඉන්න එක එක වයස් මට්ටම් වලයි. ඔයා මොන වයසක ඉන්න කෙනෙක් වුණත්, ඔයා මොන දැනුම් මට්ටමක ඉන්න කෙනෙක් වුණත් ඔයාට අදින් මේක පටන් ගන්න පුළුවන්. අවශ්‍ය කරන හැමදේම අපි කියලා දෙනවා. ඔයාට මොනවා හරි දෙයක් සෙෂන් එකක් රිපීට් කරන්න ඕනේ නම්, නොතේරුණු දෙයක් තියෙනවා නම් ඒවා කවර් කරගන්න අපි මේක ඇතුලේ සිස්ටම් එකක් හදලා තියෙනවා.